රැකියාව සහ අධ්‍යාපනය සඳහා කුමන පිරිසක් එක්සත් රාජධානියට යනවාද? අලුත් වැටුප් නීති මොනවාද? එක්සත් රාජධානියේ කම්කරු පක්ෂය විසින් යෝජනා කරන ලද දැඩි ප්‍රතිපත්ති යටතේ සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහත වැඩෙනු ඇතැයි අග්‍රාමාත්‍ය ශ්‍රීමත් කියර් ස්ටාමර් පවසයි. යෝජිත වෙනස්කම් අතරට සියලුම වීසා අයදුම්කරුවන් සහ ඔවුන්ගේ වැඩිහිටි යැපෙන්නන් සඳහා ඉංග්‍රීසි ප්‍රවීණතා පරීක්ෂණය මෙන්ම ස්ථිර පදිංචි තත්ත්වයට අයදුම් කිරීම සඳහා වන ප්‍රවේශයද අසීරු කර තිබේ. සංක්‍රමණිකයන් කී දෙනෙකු එක්සත් රාජධානියට පැමිණෙනවාද? ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාලයේ තාවකාලික සංඛ්‍යා ලේඛනවලට අනුව 2024 ජූනි මාසය දක්වා වසර තුළ ශුද්ධ සංක්‍රමණ සංඛ්‍යාව එනම් එක්සත් රාජධානියට පැමිණෙන පුද්ගලයන් සංඛ්‍යාව ඉන් පිටවන සංඛ්‍යාවෙන් අඩු කිරීමෙන් ලැබුණ අගය 7,28,000කි. එය 2023 ජූනි දක්වා මාස 12ක කාලයක් තුළ පැමිණි සංක්‍රමණිකයන් සංඛ්‍යාවට සාපේක්ෂව 20%ක පහත වැඩිමකි. එම කාලය සඳහා අලුතින් සංශෝධිත මුළු සංඛ්‍යාව 9,06,000ක් වූ අතර එය පෙර ඇස්තමේන්තුගත අගය වූ 7,40,000ට වඩා බෙහෙවින් වැඩි අගයකි. දෙදාස් 24 ජූනි මාසය දක්වා වසර තුළ අවම වශයෙන් වසරක කාලයක් රැඳී සිටීමට අපේක්ෂා කරන පුද්ගලයන් මිලියන 1.2ක් එක්සත් රාජධානියට පැමිණ ඇති බව ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාලය ඇස්තමේන්තු කර තිබේ. තවත් 4,79,000 දෙනෙකු එක්සත් රාජධානිය හැරගිය බව ඇස්තමේන්තු කර තිබේ. සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන ආකාරයට 2024 ජූනි දක්වා මාස 12ක කාලය තුළ එක්සත් රාජධානියේ පදිංචියට පැමිණි මිලියන 1.2ක ජනතාවගෙන් 5%ක් එනම් 58,000ක් බ්‍රිතාන්‍ය ජාතිකයෝ වූහ. 10%ක් 1,16,000ක් යුරෝපා සංගමයේ රටවල් වලින් හෝ නෝර්වේ, අයිස්ලන්තය, ලිෆ්ටන්ස්ටයින් සහ ස්විට්සර්ලන්තයෙන් පැමිණි අය වූහ. 86%ක් 10,00,000ක් යුරෝපා සංගමයට අයත් නොවන රටවල් අය වූහ. යුරෝපා සංගමයට අයත් නොවන රටවල් වලින් පැමිණි අයගෙන් 82%ක් 8,45,000ක් රැකියා කළ හැකි වයස් සීමාවේ අය අවුරුදු 16ත් 64ත් අතර වූහ. 17%ක් 1,79,000ක් දරුවන් වයස අවුරුදු 16ට අඩු වූහ. සාමාන්‍ය ගමන් මාර්ගයක් ඔස්සේ පැමිණීමෙන් පසුව හෝ නිදසුනක් ලෙස ඉංග්‍රීසි ඔඩය හරහා කුඩා බෝට්ටු වලින් පැමිණීම වැනි සාමාන්‍ය නොවන ක්‍රම හරහා පැමිණීමෙන් පසුව 8%ක් 84,000ක් දේශපාලන සරණාගත භාවයට හිමිකම් වූහ. යුරෝපා සංගමයට අයත් නොවන රටවල් වලින් පැමිණි සංක්‍රමණිකයන් අතර රැකියාව සඳහා 1,16,000ක් සහ අධ්‍යාපන කටයුතු සඳහා 1,27,000ක් යන හේතු දෙක මත එක්සත් රාජධානියට වැඩි වශයෙන් පැමිණ ඇත්තේ ඉන්දීය ජාතිකයින්ය. ශිෂ්‍ය සහ උපාධි වීසා සඳහා ඇති නීති මොනවාද? එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු කාර්යාලයේ තවත් සංඛ්‍යා ලේඛනයක දැක්වෙන්නේ 2024 දෙසැම්බර් මාස අවසානය වන විට විදෙස් සිසුන් 3,93,125කට ශිෂ්‍ය වීසා නිකුත් කර තිබූ බවය. එය ඊට පෙර මාස 12ක කාලයට වඩා 14%කින් අඩු නමුත් තවමත් 2019ට වඩා 50%කින් පමණ 46%ක් වැඩි අගයක් වේ. 2024 දෙසැම්බර් දක්වා වසර තුළ යැපෙන්නන් ලෙස සිටින ශිෂ්‍යයින් සඳහා වීසා 21,978ක් නිකුත් කර ඇති අතර එය 2023 දී නිකුත් කරන ලද සංඛ්‍යාවට වඩා 85%ක අඩුවීමකි. 2024 ජනවාරි මාසයේ සිට ජාත්‍යන්තර පශ්චාත් උපාධි සිසුන්ට ඔවුන්ගේ පාඨමාලාවට පරීක්ෂණයක් ඇතුළත් නොවන්නේ නම් යැපෙන්නන් රැගෙන ඒමට නොහැකි වී තිබේ. දැනටමත් උපාධිය සම්පූර්ණ කර ඇති සිසුන්ට උපාධි වීසා බලපත්‍රයක් යටතේ වැඩ කිරීම සඳහා වසර 2ක්ද ආචාර්ය උපාධියක් ඇති අයට වසර 3ක්ද එක්සත් රාජධානියේ රැඳී සිටිය හැකිය.
එක්සත් රාජධානී වීසා අයදුම්කරුවන් සඳහා වැටුප් නීති වෙනස් වී ඇත්තේ කෙසේද? එක්සත් රාජධානියේ සේවය කිරීමට බලාපොරොත්තු වන බොහෝ දෙනෙකුට දැනටමත් ලකුණු මත පදනම් වූ ක්‍රමවේදය PBS හරහා වීසා අයදුම් කිරීමට සිදුව තිබේ. කෙසේ නමුත් 2024 අප්‍රේල් 11 සිට ඔවුන්ට ඉහළ වැටුපක් සහිත රැකියාවක් සොයා ගැනීමට අවශ්‍ය වී තිබිණි. අයදුම්කරුවන් අවම වශයෙන් පවුම් 38,700ක් උපයාගත යුතු අතර එය පෙර පැවති අවම වැටුප් වූ පවුම් 26,200ට වඩා 150කට ආසන්න වැඩිවීමකි. සෞඛ්‍ය හා සමාජ සේවා සහ ජාතික වැටුප් පරිමාණයන්හි ගුරුවරුන් වැනි සමහර රැකියා සඳහා මෙම සීමාව අදාළ නොවේ. පවුල් සඳහා නිකුත් කරන වීසා බලපත්‍ර පිළිබඳ නීති මොනවාද? ඔබට ප්‍රධාන පුරවැසියෙකු වන ඥාතියෙකු සමග හෝ මාස 6කට වඩා වැඩි කාලයක් එක්සත් රාජධානියේ රැඳී සිටීමට අයිතිය ඇති අයෙකු සමග ජීවත් වීමට අවශ්‍ය නම් ඔබේ පවුල් සඳහා ලබා දෙන වීසා බලපත්‍රය අවශ්‍ය වේ. ස්වදේශ කටයුතු කාර්යාලයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2024 දෙසැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුල පවුල් සඳහා නිකුත් කරන වීසා 86,000ක් ලබා දී ඇති අතර එය 2023ට වඩා 7%ක වැඩිවීමකි. පහත දැක්වෙන ඥාතීන් සමග ජීවත් වීමට ඔබට අයදුම් කළ හැකිය. කාලත්‍රයා හෝ සහකරුවා. විවාහ ගිවිසගත් හෝ ගිවිසා ගැනීම නියමිත සහකරුවා. දරුවා දෙමව්පියන් ඔබට දිගු කාලීන රැකවරණය ලබා දෙන ඥාතියෙකු. ඒ සඳහා ඔබ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හොඳ ප්‍රවීණතාවයක් පෙන්නුම් කළ යුතුය. ඔබේ එක්සත් රාජධානියේ ජීවත් වූ ඥාතියා අවම ආදායම් සීමාව සපුරා ලිය යුතුය. මේ මූලිකව පවුම් 38,700ක් දක්වා ඉහළ දමා ඇති අතර එය පෙර පවුම් 18,600කට අගයට වඩා බෙහෙවින් වැඩිවීමකි. නමුත් නම නීති මගින් පවුල් වෙන් කිරීමේ අවදානමක් ඇති බවට අනතුරු ඇඟවීම් වලින් පසුව පෙර රජය නව අවම මුදල පවුම් 29,000ක් දක්වා පහත දැමීය. පවතින පවුල් සඳහා ලබා දෙන වීසා බලපත්‍රයක් අලුත් කරන ඕනෑම අයෙකුට නව ඉපැයුම් සීමාව සපුරාලීමට අවශ්‍ය නොවේ. සෞඛ්‍ය හා සාත්තු සේවා ක්ෂේත්‍රවල සේවය කිරීමට පැමිණි පුද්ගලයින් සංඛ්‍යාව අඩු වී තිබේද? 2024 දෙසැම්බර දක්වා මාස 12ක් තුළ සෞඛ්‍ය හා සාත්තු සේවා ක්ෂේත්‍රයේ සේවය කිරීම සඳහා එක්සත් රාජධානියට පැමිණි පුද්ගලයින් වීසා 27,000ක් නිකුත් කර ඇති බව ස්වදේශ කටයුතු කාර්යාලයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. මෙය කලින් මාස 12ක් සමග සසඳන විට 81% පහත වැඩිවීමකි. සෞඛ්‍ය හා සාත්තු සේවා වීසා නීතිවලට තාවකාලික වෙනස්කම් කිරීමෙන් පසු මෙම අංශයේ රැකියාවට පැමිණෙන සංඛ්‍යාව සැලකිය යුතු ලෙස වැඩි වී තිබිණි. 2024 දෙසැම්බර් මාසයෙන් අවසන් වන වසර තුල සෞඛ්‍ය හා සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියාවක් කිරීමට පැමිණි සෑම පුද්ගලයෙකුටම ආසන්න වශයෙන් යැපෙන්නන් තිදෙනෙක් සිටියහ. කෙසේ වෙතත් පසුගිය කොන්සර්වේටිව් පක්ෂයේ රජය විදේශ සාත්තු සේවකයින් තම දරුවන්ට හෝ හවුල්කරුවන් ඔවුන් සමග රැගෙන ඒම නැවැත්වීමට නීති වෙනස් කිරීමෙන් පසුව එම කාලපකවානුවේ අවසාන මාස 10 තුළ යැපෙන්නන් සංඛ්‍යාව තුනු ලෙස පහත වැටිණි. ලකුණු මත පදනම් වූ ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ කෙසේද? පුහුණු සේවක වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලැබීමට අයදුම්කරුවන් ලකුණු 70ක් සපුරා ගැනීමට අවශ්‍ය වේ. මේ වසර 5ක් දක්වා පැවතිය හැකි අතර පසුව දීර්ඝ කරගත හැකිය. අවම කුසලතා මට්ටමට වඩා රැකියා අවස්ථා පවතී නම් සහ ඉංග්‍රීසි කතා කරන්නේ නම් ඔබට ලකුණු 50ක් ලැබේ. ඉතිරි ලකුණු 20 ඉහළ වැටුපක්, රැකියා හිගයක් ඇති අංශයක සේවය කිරීම හෝ අදාළ ක්ෂේත්‍රයේ ආචාර්ය උපාධියක් තිබීමෙන් ලබාගත හැකිය. කුසලතා සහිත වීසා බලපත්‍රයක් සඳහා සම්බන්ධ ගාස්තුව සාමාන්‍යයෙන් ඔබේ තත්ත්වයට අනුව පවුම් 719ක් සහ පවුම් 1639ක් අතර වේ. වීසා අයදුම්කරුවන්ට ඔවුන් රැඳී සිටින සෑම වසරකම සෞඛ්‍ය සේවා අධිභාරයක් ගෙවීමට සිදුවේ.
මුදල වෙනස් විය හැකි නමුත් 2023 අප්‍රේල් සිට සම්මත ගාස්තුව වසරකට පවුම් 1035ක් වන අතර එය මීට පෙර පැවති පවුම් 624ක් ලෙසය. ආගමන වැටුප් ලැයිස්තුව යනු කුමක්ද? මීට පෙර හිග රැකියා ලැයිස්තුවක් ලෙස හැඳින්වූ ලැයිස්තුව වෙනුවට ආගමන වැටුප් ලැයිස්තුව හඳුන්වා දී තිබේ. එය සේවා යෝජකයින්ට ප්‍රධාන රැකියා ක්ෂේත්‍රවල පුරප්පාඩු පිරිවීමට උපකාරී වේ. මෙම රැකියාව සඳහා අඩු වැටුප් සීමාවක් ඇති අතර එමගින් අයදුම්කරුවන්ට වීසා බලපත්‍රයක් ලබා ගැනීමට ප්‍රමාණවත් ලකුණු ලබා ගැනීමට පහසු කරයි. එම ලැයිස්තුවට ඇතුළත් වන්නේ සෞඛ්‍ය හා සාත්තු සේවකයින්, ඖෂධවේදීන්, කැපික් නිර්මාණකරුවන්, ඇතැම් කෘෂි සහ ධීවර රැකියා, ඉදිකිරීම් ශ්‍රේෂ්ඨයින්, සේවකයින්, පශු වෛද්‍යවරුන්. මෙම පුරප්පාඩු පිරීම සඳහා විදේශීය සේවකයින්ට සාමාන්‍යයෙන් ගෙවනු ලබන අනුපාතයෙන් 80%ක් ලබා දීමට සේවා යෝජකයින්ට අවස්ථාව ලැබේ. එහෙත් 2024 අප්‍රේල් 4 වනදායින් පසු අයදුම් කරන පුද්ගලයන් සඳහා මෙම අඩු අනුපාතය අහෝසි කරන ලදී. තාවකාලික සේවකයන් සඳහා නීති මොනවාද? පළතුරු නෙළානන් සහ කුකුල් ගොවිපළ කම්කරුවන් තාවකාලික සේවකයන් වාර්ෂික කෝටාවකට යටත්ව තාවකාලික සේවක වීසා මගින් ආවරණය වේ. 2024 දෙසැම්බර් දක්වා වසර තුළ තාවකාලික සේවක වීසා 35561ක් නිකුත් කර තිබිණි. ඉන් හතරෙන් තුනකට වඩා 78%ක් කිර්ගිස්තානය, ටජිකිස්තානය, උස්බෙකිස්තානය සහ කසකස්තානය වැනි මධ්‍යම ආසියානු රටවල්වලින් පැමිණි අය වූහ. 2025 සඳහා එම කෝටාව 45000කි. උද්‍යාන අලංකරණ සේවකයින් 43000යි, කුකුල් ගොවිපළ කම්කරුවන් 2000යි. තාවකාලික සේවකයින්ට උද්‍යාන වගා කටයුතු සඳහා මාස 6ක් දක්වා එක්සත් රාජධානියේ රැඳී සිටිය හැකි අතර සෑම වසරකම ඔක්තෝබර් 2 සිට දෙසැම්බර් 31 දක්වා කුකුල් ගොවිපළ වැඩ සඳහා රැඳී සිටිය හැකිය. ඔවුන්ට ස්ථිර රැකියාවක් ලබා ගැනීමට හෝ පවුල් සමාජයෙන් ඔවුන් සමග රැගෙන ඒමට නොහැකිය. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ආගමන සඳහා බලපෑවේ කෙසේද? බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට පෙර යුරෝපා සංගමයේ සහ එක්රට රාජධානී පුරවැසියන්ට වීසා බලපත්‍රයක් නොමැති ඕනෑම යුරෝපා සංගමයේ රටක ජීවත් වීමට, වැඩ කිරීමට හෝ ඉගෙනීමට නිදහස් තිබිණි. කෙසේ වෙතත් මෙම නිදහස 2021 ජනවාරි 1 වැනි දින එක්සත් රාජධානිය යුරෝපා සංගමය හැරගිය විට අවසන් විය. 2026 ජූනි දක්වා මාස 12ක් තුළ සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කළේ යුරෝපා සංගමයේ රටක් නොවන ජාතිකයින්ගේ ශුද්ධ සංක්‍රමණයේ හෙවත් පැමිණෙන අය සහ පිටවන අය අතර වෙනස 8,45,000ක් බවය. එම කාලවකවානුව තුළම යුරෝපා සංගමයේ රටවල් වලින් පැමිණි සංක්‍රමණිකයින් සංඛ්‍යාව ඍණ 95,000ක් වූ අතර එයින් අදහස් වන්නේ යුරෝපා සංගමයේ රටවල් වලින් එක්සත් රාජධානියට පැමිණි සංඛ්‍යාවට වඩා පුද්ගලයන් 95,000ක් එක්සත් රාජධානිය හැරගොස් ඇති බවය. බ්‍රිතාන්‍ය ජාතිකයින් ශුද්ධ සංක්‍රමණ ඍණ 21,000ක් වූ අතර එයින් අදහස් වන්නේ ආපසු පැමිණි සංඛ්‍යාවට වඩා වැඩි බ්‍රිතාන්‍ය ජාතිකයින් සංඛ්‍යාවක් එක්සත් රාජධානිය හැර ගිය බවය.